අම්මට මේ මොකද්ද මේ උනේ? තාගන්න නෙවෙයි, අදාගන්න නෙවෙයි. What the අන්තිමට මතකයි. අලු නිදාගත්තා වගේ මතකයි බං. නියමන්දව මොන බහූත අම්මට උඩු. මේ වගේ තැන් වලට යන්න හොඳ නෑ මම. අම්බෝ. ඉන්නේ මම්මා එන බහූත මූසල පොට්ටයක් වගේ. පිටිත් කහපාටේ, බිමත් කහපාටේ, උඩත් කහපාටේ. මම බලාගන්න මේ මං කොයි වගේද කියලා. මමත් කහපාටද දන්නේ. ආව මාත් කහපාටේ බං. කහපාට පික්කෙන්ගේ ලෝකයක්ද කොහෙද? කහපාට පික්කොන්ගේ ලෝකයක්. අඩේ නාතල් පීස් එකක් වගේ බං. අනේ මන් දන්නේ. හිතා ගන්නත් බෑ. මොකද දන්නේ කරන්න තියෙන්නේ. හරිද? ඉන්න යමම බං. අතිත් එක්ක දුවා ගන්නත් බෑ. අන්න බයන් කැලෑවත්තරයක් තියෙනවා. මොකද්ද මං කැලෑවත්තරේ ඔක පොඩ පෙන්නන්න. එක්සිට්. මේ මොකෙද්ද? ආදරේ කියලාද පෙන්නන්නේ යක. අරුගේ ඔළුව බලන්න හට් එක වගේ. මොකෙද්ද මන්දේ? හේ අම්මට සිරි වෙනවා. අරුමා වැටලා තියෙන බෙක් රූම්ස් වලට එන. අර මේ හීනේද දන්නේ නේ අනික කමන්නේ. අඩෝ ගේම් ප්ලේ ගහලා වීඩියෝ දාන්න වෙලෙච්ච එක කමන්නේ මේ රෙකෝඩ් කරලා මේක දානවා. ඇත්ත. රියල් ලයිෆ් බොරු කියලා කියනවා නම් මචං මේ දැන් බං අහසින් කාර් එකක් වෙන්න ඕනේ. මම මේ බොරු නම් කියන්නේ. හරිද? කමන්නේ අපි බය නැහැ කරු වලට. ඒ යන්න බෑ බං බය. මොකද්ද බං ඒ? හැරියා. හරිද මොකුත් කරන්න නෑ බං. මේ මෙතන ඉන්න බෑ බං යම. හරි පුපේ අමාරු මොකෙක් කරි ආහම. දැන් මේ පැත්තට හරිද මේ මොකෙක් කරි හිටියද? අනේ කමන්නේ හිටියත් මට වැඩක් නෑ. හරිද මේකේ මෙන්න මේ පැත්තේ මම පුත් නෑ ඉතින් දුවා ගන්නත් බෑ. දුවන්න දෙනවා නම් ඔන්න දුවන්නේ නෑ. මං දුවන්න දෙන්නෙත් නෑනේ. අන්න ඒකයි මං කරුමේ. දිව්වන්න නම් අවුලන්නේ නෑ. දුවන්න පැත්තට යංග බාන්න. මවුගේ මයික් එකේ කේස් එකක් නම් ගන්නවා. හරි ප්ලේස් එකක් සෙට් වුණා. හරිද? මෙයාගේ ජිංගිරි පිලිස් ප්ලේස් එක අම්මට උඩු. හැබැයි අනේ මෙහෙම නේ බා. මචං මෙහෙමයි උනේ. මං ඊට කලින් බං වීඩියෝ එක රෙකෝඩ් කරපු වීඩියෝ එකේ මෙතනට එනකන් ඇවිල්ලා මම උඹලට මියුසික් දාන්න කියලා මේක උපනව වෙනවලු. මේ උඩ තියෙන බං රීස්ටාර්ට් ලෙවල් එක කියන ගෙබුවා. හරිද? ඊට පස්සේ මම දෙවෙනිවට වීඩියෝ රෙකෝඩ් කරන වීඩියෝ එක. හරිද? දැන් මම මෙතනට එල ඔක්කොම හදලා ගලා දැන් යතුරු මම දැන් අතේ තියෙනවා. දැන් අපිට තියෙනවා දොර හොයාගන්න. අනේ දොරත් ඇරලා ඇත්තේ මං යතුරු තිබ්බට වඩා දොර ඔක්කොම ඇරලා ඇත්තේ. අපරාධෙ මම ඒක රීස්ටාර්ට් කරේ මිෂන් එකේ අන්තිම මොහොතේ බං. ඒක මං අර උඹලට බං අර ආයෙවලි පල්ලෙහා වුණ গুপ্ত ශබ්ද දෙන්න බෑ. සවුන්ඩ් වැඩි කරන්න කි. කෙලවිලා ගිය දා පටන් වුණා එතන. හිතා ගන්න බෑ මොකක්ද උනේ කියලා. මේ අඩෝ මේ පාර මතක නෑ බං කොහෙද දන්නේ. මේ ආනේ මේ කොහෙද මේ අම්මට සිරි ආය අපැත්තනේ බං. මේ පැත්තට යන්කෝ. මෙදින් යන්න ඕනේ බං. මේ ආය අපැත්තට තමයි සෙට් වෙන්නේ. වඩේම බල තමයි යන්න ඕනේ ඊයා කියලා තේරුම් නැහැ ඉතින්. හම්බුණා මචං. එල මෙන්න මෙතන බං. හරිද? මෙන්න මේකෙන් යනවා කියලා හිතන්නේ තු ගේමක් දෙන්න ඕනේ වැඩක් මට. අනේ වැටෙන්න එපා බං. වලින් පස්සට.
ඒකේ බං ඔක්කොටම වඩා මියුසික් එකට බයි දෙන බං ඌ ගාලා අදිනවනේ බං. ඒකට නේ ඌ බෙල්ල ඉර වෙලා වගේ. අනේ වැටුණා නේද? ඈ නාසී අත ළඟයි වගේ කොහෙද දෙන්නේ? හිටිය. හරි මේක නම් මම පොඩ ඩේන්ජරස් ස්පොට් එකක් හරිද? දැන් මම එහෙම කියන්නේ මේ මොකද මේ හරිය ඊතලයක් හදේ මෙහෙද මේ බිත්තිය හරහාද යන්නේ කියන්නේ නෑ නේ. මේ ඊතල ටික. මේකදී යම් බාන්න බෑ. රෝඩුවේ. මේ හරි ඒකෙත් තවුලක් නේ කොහෙද යන්නේ කියලා මේක මෙහෙට පෑනද. දැන් අපි හොවා ගන්න හරිද? කොහෙද මම මේ බිත්ති කඩන් යන්නේ කියන්නේ? අනේ හරි. මේ මොකද්ද බං මේ? මේ මොකක්ද දන්නේ නේ අරුවේ කරු යන්න ඕනේ නෑ බං. මේත් කරුවල මේක උස්තිය මං හිතන්නේ මේකේ ඉන්න උන් බං. ඊට පස්සේ යකාට මෙතෙන් ඉන්න පුළුවන්. නේ බං උන් අච්චර ලොකු මියකද? උයන් කාන දෙනද කොහෙද? මේ ඊතර ගහලා දෙන යම්මට උඩු කරුවල. පිටිපස්සෙන් යන්න ඕනේ බං. හරියන්නේ නෑ. ලෝඩින් හරි කියන්නේ දෙවෙනි මේ ලෙවල් එකක් පුණා මචං. මේ තියෙන්නේ බං දෙක. හරිද? අපි දෙකේ මේක ගල්ලා මේ පිය දෙන්න නවත්තන්න. හරිද? අම්මට. දු වෙනවා කොල්ලට සොරි වෙනවා කිව්වා මම වතුරේ පයින්නනේ සද්දේ මරුවා. අපි මේ කනවට අරින්න බලමු. මේක හරි බං. හරිද? අපි යම් වාහන ටිකේ පාඩ බලන් ඉන්න. තවශ්‍යම කියනවා මම මේක ගහලා දිනවා. ගහලා නේ බල්ලා දිනවා. බල්ලා මචං බයි කරාට පස්සේ මේ ආමිසි රතු නිල් කහ. බල්ලා බයි කරාට පස්සේ එක කහනවව දෙයක් කියන හරියට කරන්න හිතෙන්නේ. ඔව් ඇත්ත. දුවවන්නම් ගන්න. දැන් මෙතන හරිද? රතු නිල් කහනේ දීපේල. රතු කහ හරි. හරිද? එයා සෙට් එක ක්‍රොච් එක. ඊනම් කොමුළු හරිද? අපි කියන යනවාද හරිද? එහෙනම් කට්ටිය ගුඩුබයි සබ්ස්ක්‍රයිබ් කරන්න කරපු නැති උන්ට බං මේ වගේ එකක් අතර ගෙනත් දාලා බං මේ අර අරුගෙන දරකට දානවා හරිද? කරන්න පුළුවන් දෙයක් තමයි කියන්නේ බැරි දේවල් අපි කවදාවත් කියන්නේ. එහෙනම් කොල්ලෝ අපි ගෑ ඩුබායි